හෙලෝ හායි ඔන්න මම අද ඇවිල්ලා ඉන්නේ කොළඹ වටේ පොඩි ටුවර් එකක් යන්න. අද මම ටුවර් එක යන්න සිලෙක්ට් කරගෙන තියෙන්නේ මම around ශ්‍රී ලංකා ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ගත්තු iCube series එකේ බයික් එක. අද මම යන්නේ මෙන්න මේ around ශ්‍රී ලංකා ටුවර් එක ගියපු බයික් එකේ. හැබැයි අද යන්නේ around ශ්‍රී ලංකා නෙමේ මෙන්න මේ කොළඹ වටේ. ඉතින් අපි දැන් ඉන්නේ පෝට් සිටි එකේ. ඉතින් පෝට් සිටි එකෙන් තමයි ගමන පටන් ගන්නෙ. ඉතින් අද දවසේ කිලෝමීටර් 100ක් යනවා කොළඹ වටේ. පැය දෙකකට අඩු කාලෙකින් මේ බයික් එක මම fully charge කරගෙන කොළඹුවට යන්න ඔන්න අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ EV බයික් එකෙන් කොළඹ වටේ යන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලන්න ඔයාලත් මාත් එක්ක මෙන්න මේ කොළඹ වටේ. ඔන්න මම පෝට් සිටි එකේ ඉඳන් කොළඹ ඇතුළට එන්ට්‍රස් වෙනවා. බලන්න කොළඹ ලස්සන මගේ TVS iCube පැත්ත එක්කම. ඔන්න මම පෝට් සිටි එකේ ඉඳන් ආවා පෙට ආමාගත්තකට මට අවශ්‍ය කරන බඩු වෑයක් ගන්න. ඉතින් ඔයාලත් දෙන්න අපිත් එක්ක යන්න ඒ ටික ගන්න. පෙටා කියන්නේ මාරම රස්නේ කට්ටේ මාර විතර ගැලසලා ඉතින් ඔන්න බදම් මිල්ක් එකක් ගත්තා. හොඳම හරිය කියන්නේ මාර සීන් එකක් වුණා. මට මේක පාක් කරගත්ත දැන් හොයාගන්න බැරුණා. මම ගිහිල්ලා මගේ බඩු ටික අරන් එද්දි ඉතින් මේ ලාස්ට් පාර් ලොකේෂන් ඒ නිසා මම මගේ ෆෝන් එකේ TVS app එකෙන් බයික් එකේ තියෙන තැන ලේසියෙන් හොයාගත්තා. ඉතින් travel කරද්දී අනිවාර්යෙන් ඔයාලට මේක කොහේ හරි දාපු දෙන මතක නැති වුණොත් ලාස්ට් පාර් ලොකේෂන් එක හරහා ඔයාලගේ බයික් එකේ තියෙන තැන යන්න පුළුවන්. ඉතින් ඒ පහසුකම මෙන්න මේ TVS iCube ලගේ අරන් ඇවිල්ලා තියෙනවා. ගමනේ 30 වෙනකම් වොරන්ටි එක තියෙනවා බැටරි එක. අවුරුදු 5ක් බැටරි එකට වොරන්ටි එක දෙනවා. මේකේ මේ රිවර්ස් මෝඩ් එකකුත් තියෙනවා. රිවර්ස් මෝඩ් අපිට කකුල් දෙක පිටිපස්සට විතරක් යන්නේ මාරු යන්න ඕනේ නැහැ. අදින්න ඕනේ නැහැ. රිවර්ස් මෝඩ් එක දාපු ගමන් චුට්ටක් රේස් කරුවා. කොහොමද ඒක? මේ තියෙන ඉකෝ මෝඩ් එක. මේක 55ට යන්න පුළුවන්. මේ පවර් මෝඩ් එකට මාරු වුණොත් 85ට යන්න පුළුවන්. ඒ කියන්නේ මැක්සිමම් එක 85 අපි ගිහිලා තියෙනවා. ෆුල් චාර්ජ් එකට 2 hours නේ. ඔව් ෆුල් චාර්ජ් එකෙන් 2 hours යනවා. කිලෝමීටර් 300. කිලෝමීටර් 100යි. මේ කලර්ස් මොන කලර්ස් දෙන්නේ? කලර්ස් එනවා රෙඩ් එනවා, බ්ලූ එනවා, වයිට් එනවා. TVS iCube එකේ එක එක වර්ග තියෙනවා. මේ බයික් එක නම් 7,99,000 උඩට තියෙනවා. ඉන්ස්ටෝල්මන්ට් එකෙන් බැංක් ලීසින් එහෙම ගන්න පුළුවන්. ලීසින් ගන්න.
ඔන්නෝම අපි බෙටාමාගට්ට නිකන් කෙලින්ම ආවේ ලෝටස් ටවර් එකට. ඉතින් අපි දැන් තවතිසා දිව්‍ය ලෝකෙට නගින්න හදන්නේ. එහෙනම් let's go. ඉතින් අපි මෙච්චර බලන් හිටිය ලෝටස් ටවර් යන්න කියලා. ඉතින් ස්කූල් ළමයි ටිකුත් ඇවිල්ලා ටිකට් කවුන්ටර්ස් වහලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට යන්න වෙන්නේ නැහැ. අපි දැන් මෙච්චර බලන් හිටියා. ඉතින් දැන් හවස 5ට විතර ඇති වෙලාව. ඉතින් හවස් වීගෙන එන්නේ අපි දැන් යන් කොළඹ 5 පැත්තට. දවල් 12 ඉඳන් කොළඹ වටේ පොඩි වටයක් දාලා ආවා අපේ ඇපාර්ට්මන්ට් එකට. ඉතින් පැය දෙකක් charge කරලා අපි කිලෝමීටර්ස් 50ක්ම ගිහිල්ලා ඉතින් තව 50ක් ඉතුරු වෙලා දිනවා. ඉතින් රැඩත් යන්න ඕන කොහේ හරි. දැන් චුට්ටක් මහන්සි. එහෙනම් අපි රැඩ සෙට් කරමු. ඔන්න මම රෑවෙලා ආවා මැරින් ඩ්‍රයිව් එක පැත්තේ. ඉතින් බීච් සයිඩ් එකේ ඉන්නේ. මගේ යාළුවෙක් කෙනා කිව්වා මාත් එක්ක අද රෑට පොඩ්ඩක් ඇවිදින්න යන්න. එහෙනම් අපි දැන් යන් එයාව ගන්න. ඉතින් ඔන්න අතනින් ඉන්නවා මගේ යාළුවා සෙබා. හලෝ මචං. ඉතින් මොකද වෙන්නේ? නැත්තම් මේ දින ඔය හෙල්මට් මේ බයිකේ ඩිකි ස්පේස් එක ගැන කතා කරොත් මේ බලන්න මම මේ බයිකේ චාර්ජර් එකක් දාලා තියෙනවා ඇඳුම් වගේ දාලා තියෙනවා හෙල්මට් එකක් දාලා තිබ්බා සෙබාව ගන්න හෙල්මට් එක දුන්නා. ඉතින් මම GoPro එකක් චාර්ජර් එක ගහලා තියෙනවා බයික් එකේ. ඔයාලගේ ෆෝන්ස් charge කරන්න පුළුවන් ගොඩක් දුර travel කරනකොට. ඉතින් මගේ යාළුවයි කොළඹුවට පොඩි ටූර් එකක් ගිහිල්ලා අවසානට ආව ගෝල් ෆේස් එකට. ඉතින් අද දවසේ කොළඹුවට 100 km යන ටූර් එකට මට මාරම් විදිහට සපෝට් කරා මෙන්න මේ iCube එක. ඉතින් ඉලෙක්ට්‍රික් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න මේ TVS ලගේ iCube එක. ඒ වගේම තමයි මේ බයිකේ ඔයාලට රුපියල් 7,99,000ට ඕනම TVS branch එකකින් මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි අපේ ටූර් එක ඉවර කරනවා. එහෙනම් good night travel souls.